Nettune Production. ගුණපාලයියා දෙම මාළු වලනවා වගේ. නෑ මම මේ සරුංගල් අනිනවා. එහෙමද? කෝ නූල? නූල කරනවද? නූල ගැන බන් තොට කියනවා. උදේ ඉඳන් මාළු අල්ලනවා. එකෙක් නෑ. එහෙමද? ඔහොම තමයි ඔය කට්ටිය වැස්සා ඉතින් මාළු අහුවේ. විතක් ගන්න නැද්ද? විතක් පිස්සුද මං උඹට? යකෝ විතක් කන්න කොහමද බං? දුම්කොළ තහනම් කරලා නෑ නේ. පිස්සුද උඹට? තහනම් කරාර මොකද අයියේ ඔයාට විසඳුම් තියනවනේ. බීජයක් නැද්ද අද? අනේ මේ ජනක පවුනුදි ඵලයන්කෝ. යකෝ බීඩි කොහෙද යකෝ? පරයන් යන්න. ඔයා ඉතින් ඕකනේ ටක් ගා ඩෝන් යනවනේ. මං ඉතින් අර මේ විතක් කන්න මේ දුම්කොළ නැති එකේ විසඳුමක් කියන්න නැත්තේ. කවන්නේ නැහැ ජෝන් නැත්තමඩ. මොකද්ද ජනකම ලියේ විසඳුම? කියහන්කෝ මට. දවාලේ බීඩියක් තියෙනවා නා. බීඩිය මොනවද තියෙන්නේ? දුම්කොළ නැති එකේ බීඩිය ගැටුවා. විටේට දැම්ම කෑවා. පොඩි දේවල් නේ අයියෝ. ජනකගෙන් අහන්න ඕනේ. අනේ බං ඔය කල්ලලා ඉඳහම් බං. පිස්සුද බං ඔබට? ඕකද උඹේ විසඳුම? මම මේ උදේ ඉඳන් මේ මාළු අල්ලන්න දඟලනවා. එක මාළුවෙක් අහුන්නේ නැහනේ අම්මා අප්පා. දෙයිරක මාළුවෙක්වත් අහුන්නේ නැද්ද? ඕවටද විසඳුම් නැත්තේ අයියේ. මාළුවෙක් අහුන්නේ නැත්නම් අර අපේ ගෙදර මාළු ටැංකිය තියෙනවා. ගිහලා අල්ලනවා කොහොනද? රාතපත්ත ගාලා එනවා. අපි මොකක් කියනවා? අනේ ඔබේ නල්ල මලේ මාළුවා. ඕක අත ගන්නද මම පිස්සුද මර බං ඔබට? එහෙම නෙවෙයි. මං සති ගාන ගියාකෝ මාළු කෑල්ලක් කාලානේ. ඒකයි මම මේ මාළු අල්ලන්න ආවේ. සති ගාලා මාළු කෑල්ලක් නැත්නම් අය අර මේ අයලි හාලේ 250 කරන් ගෙදර ගිහලා කනවා කෝ මෙතන මේ වේලි දකලන්නේ පැය ගණන් දිස්සේ. මේ ජනක මං ඔබට අය කියන්නේ ඵලයන් මගේ දැන්න උනේ ඵලයකෝ. මොකනේ ඉතින් අයියේ ගුණපාලය ඕගොල්ලෝ මොකක් හරි හොද දෙයක් කිව්වම ඉතින් අපිට බයිනවනේ. හරි ඒකනේ මං ඉන්නම් මෙතන ඉතින් අපි තව බලමු අහුවෙන්නේ මාළුවේ. අනේ මේ ජනක මට මාළු ඕනෙත් නෑ. ඕනෙත් ඵලයන් එන්න මෙතනින්. ඵලයන් මෙතනින්. හරි යන්න බලනවා අහුවේද කියලා මාළු තමුසේ. එයකෝ යන්න පවු නොදී. ගුණපාලයියා මේ හැබැයි තව පොඩි එක දෙයක් තියෙනවා ඒවට. අඩෝ ඒ මොකද්ද බං? මේ මාළු වල එක නැත්තලා ගෙදර ගිහලා ගෑණික බුදියාණින් බං. ඇරිත් එක නිදා ගන්න තෝ කියන්න ඕනද යකෝ?